අර්බුදයට තුඩු දීලා තියෙන ඖෂධය මොකක්ද? ඒ වගේම මේ ඖෂධය ගෙනන සමාගම සම්බන්ධයෙන් මේ මොහොත වන විට ඔබ නියෝජනය කරන රජය සහ ඔබගේ අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද? මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුලත් ජනමාධ්‍යනොත් විවිධ අදහස් මේ වෙනකොට පළ වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ පැහැදිලි කිරීම අපිට ඉතාම අවශ්‍යයි. ඇත්තටම මෙතනදී එකක් තමයි සාමාන්‍යයෙන් ඖෂධයක් ගත්තාම ඒකේ ඖෂධය නිසා මරණයක් සිදුවීම බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒක නිසා මේක ඇත්තටම ඖෂධ නිසා නම් මේ මරණ සිදුවන්නේ ටිකක් සීරියස් තත්ත්වයක්. ඒක නිසා තමයි අපි මේක එහෙම වුණා කියලා උපකල්පනය කරලා මේ පරීක්ෂණ කරගෙන යන්නේ. නමුත් මේකේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි වෙන්න පුළුවන් නරකම දේ ගැන හිතලා තමයි උපකල්පනය කරලා කරගෙන යන්නේ. දැන් නමුත් ඖෂධ සම්බන්ධ වූ යම් ප්‍රතික්‍රියා සහ අසාධාරණතාවයන් නැතිවීම සාමාන්‍යයෙන් අපිට 100 ගානකින් මේ ලංකාවේ වාර්තා වෙනවා. ලෝක මට්ටමේ ගත්තාම ලක්ෂ වාර ගානක් වාර්තා වෙනවා. නමුත් මරණයක් කියලා කියන්නේ සීරියස් එකක්. අපි ඒ ගැන විශ්වාස සොයා බැලිය යුතු තියෙනවා. මේ ඖෂධය වමනෙන් ලබා දෙන ඖෂධයක්. ඔන්ඩෙන්සෙට්‍රෝන් කියන ඖෂධය ලංකාවේ බොහෝම බහුලව භාවිත වෙන ඖෂධයක්. ඒක ඇත්තටම බහුලව භාවිත කරන එක හේතුවක් තමයි ඒක ඇත්තටම අතුබාවත් බොහොම අඩු එකක්. ඇත්තටම ওই ඇනෆිලැක්සිස් වගේ කියන්නේ දරුණු ගණයේ අසාධ්‍යික ප්‍රතික්‍රියාවන් බොහොම කලාතුරකින් තමයි වාර්තා වෙන්නේ. ඒතකොට අපි ඕක ගෙන්නන ඉන්දියන් සමාගම මේ ළඟදී බෙහෙත් ගෙන්නන සමාගමක් නෙමෙයි. 2018 ජූලි මාසයේ ඉඳලා උන් ලංකාවට ওই බෙහෙත් ගෙන්නන සමාගමක්. උන් දැනට නික්ෂේපන වර්ග 10ක් ගෙන්නනවා මාත් කියන සමාගම. එතකොට මේ නික්ෂේපන වර්ග 10ම අපි දැනට తాවකාලික අත්විඳවා තිබෙනවා. මොකද ඒගොල්ලෝගේ හදිසියවත් අපිට රිපෝට් එක ආවොත් ඒගොල්ලෝගේ බෙහෙත ප්‍රශ්නයක් කියලා ප්‍රොඩක්ෂන් ෆේලියර් එකක් කියලා ඒ කර්මාන්ත ශාලාවම අපිට බ්ලැක් ලිස්ට් කරන්න වෙන නිසා තමයි අපි ඒක නවත්තලා තින්නේ. නමුත් මේ එකක්වත් අවසානාත්මක ඒවා නෙමෙයි. අපි මේ ජනතාවගේ පැත්තෙන් හිටගෙන ජනතාවත් එක්ක ඉඳගෙන අපි මේ බලන්නේ හදිසියවත් එහෙම වෙන්න පුළුවන් අවාසනාවන්තම සිදුවීමක් වුණා නම් ඒක තවදුරටත් ඇතීම වළක්වන්න. ඒ වගේම මේ බෙහෙත ලබා අරගෙන තියෙන සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තමයි අරන් තියෙන 2024 අවුරුද්දේ වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින්. අපි ඒ පිළිබඳව හොයලා බැලුවා. ඒකේ සාමාන්‍ය ප්‍රොසීඩියර්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඒ පිළිබඳ කිසිදු ආකාරයක අපිට මේ සැකයක් නැහැ. එතකොට මේක ඖෂධය රෙජිස්ටර් කිරීමේදී ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වගේම ඖෂධයේ සාම්පල් බලීමේදී ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වගේම ඖෂධය මේ ලබා දීමේ ක්‍රියාවලියේ තියෙන නෛතික භාව පිළිබඳ ප්‍රශ්නයක් කිසිසේත්ම ඇති වෙලා නැහැ. ඒක නිසා මේක සාමාන්‍ය ප්‍රොසීඩර් එකට ආපු ඖෂධයක්. අපේ ඖෂධ හා උපකරණ ගත්තාම සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට 8000 ගාණක් විතර වගේ ගෙන්නනවා. එතකොට ඒ සම්බන්ධ වූ ටෙන්ඩර් ගත්තාම සාමාන්‍යයෙන් ටෙන්ඩර් 11000 12000 විතර අවුරුද්දකට සිද්ධ වෙනවා. එතකොට එයින් එකක් තමයි මේක. එතකොට අපිට බැලුමට එතන ඒ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් පේන්නේ නැහැ. එතකොට අපි බලන්නේ මේ ඖෂධයේ තියෙන ගුණාත්මක භාව පිළිබඳව තමයි දැන් හොයාගෙන යන්නේ. සහ මේ මරණ සහ ඖෂධය ගැන සම්බන්ධයක් තියෙනවද කියන එක. ඒ ටික තමයි අපිට සම්බන්ධව කියන්නේ. අද වෙනකොට මාධ්‍යයෙන් ජනතාවට අහන්න සහ දකින්න ලැබිලා තියෙනවා අපි දැන් බෙහෙත් ගෙන්වන්නේ ඉන්දියාවෙන් වෙන ගිවිසුමකින්. ඒ වගේම අපිට බාල බෙහෙත් තමයි හම්බ වෙන්නේ. අපිට යුරෝපේ බෙහෙත් හම්බෙන්නේ නැහැ. අපිට ඇමරිකාවේ බෙහෙත් හම්බෙන්නේ නැහැ. එතකොට මේ මතය සම්බන්ධයෙන් සෞඛ්‍ය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබතුමාගේ පැහැදිලි කිරීමක් ලබා දෙනවා. ඔව්. ඇත්තටම ගත්තාම එහෙම අපි ටෙන්ඩර් කැඳවනකොට අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ මොන රටෙන්ද ගන්න කියන එක සම්බන්ධ වූ යම් වාස්දායක තත්ත්වයන් නිර්මාණය කිරීම සඳහා වූ කොන්දේසි නැහැ. ඒක නිසා අපි ලංකාවේ නිපදවන බෙහෙත් වල ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒතකොට ලංකාවේ කම්පැනි වලින් නිපදවන බෙහෙත් අපි මුලින්ම මිලදී ගන්නවා. ඒතකොට ලංකාවේ නිපදවන්නේ නැති බෙහෙත් තමයි අපි පිටරට වලින් ගෙන්නන්නේ. ඒතකොට ලංකාවේ නැති බෙහෙත් පිටරට වලින් ගෙන්නනකොට අපි ජාත්‍යන්තර මේ කම්පැනිස් වලට ඉදිරිපත් වෙන්න පුළුවන් විදිහට තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සකසලා තියෙන්නේ. ඒතකොට ලෝකේ ඕනම කම්පැනි එකකට ඒ සඳහා උන්ගේ මිල ගණන් ඉදිරිපත් කරන්න පුළුවන් දේශීය නියෝජිතයෙක් කරා. නමුත් ඔබ බැලුවොත් ලංකාවේ දේශීය රෙජිස්ටර් වෙලා ඉන්න නියෝජිතයන් බොහෝ දෙනෙක් ඔවුන් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය
චීනය ඒ වගේ රටවල් ආශ්‍රිතව තියෙන මේ කම්පැනිත් නම් වලින් තමයි මේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒ වගේ යුරෝපියන් රෙජිස්ට්‍රේෂන් තියෙන කම්පැනිස් ගොඩක් තියෙනවා. එතකොට අපි දැන් ගත්තාම අපේ කලාපයේ ඇත්තටම ඖෂධ පිළිබඳ ඖෂධ කර්මාන්තයේ ඉන්දියාව ලොකු තැනක් ගන්නවා. ලොකු තැනක ඉන්නවා. ඇත්තටම අපි ගත්තාම ඉන්දියාවට විතරක් නෙවෙයි ඇමරිකාව ඒ යුරෝපීය වෙළඳ පොලේ සෑහෙන පංගුවක් ඉන්දියාව අත්පත් කරගෙන තියෙනවා. එතකොට අපි දකුණු ආසියානු වෙළඳ පොලේ මෙහෙම අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියක යනකොට අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාගම් අපි තරංකාරීව අපේ ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකතු වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒක තමයි යථාර්ථය ලෝකේ. ඊට පස්සේ ඔබ මතු කරපු කාරණය ඇත්තටම දැන් පොඩ්ඩක් දේශපාලනික කාරණයක් බවට පරිවර්තනය වෙගෙන යනවා. මොකද සමහර පිරිස් උත්සාහ ගන්නවා මේක ඉන්දියාව අපිට බලෙන් බෙහෙත් දෙනවා. ඒ වගේ මේ බෙහෙත් වල ක්වොලිටි එක බාලයි. එහෙම කියන්නේ මේ ඉන්දියානු ෆාමකෝපියා එක බලෙන් අපිට ඔබවල දින එහෙම එකක්. ඒක ඔක්කොම බොරු. දැන් අපි ගත්තොත් මේ පහුගිය අවුරුදු 10 ගත්තොත් ලංකාවට ගෙනන බෙහෙත් වලින් 60ත් 70ත් අතර සමහර අවුරුදු වල 78ක් දක්වා ගෙන්නලා තින්නේ ඉන්දියානු කම්පැනි වලින් තමයි ගෙන්නලා තින්නේ. අපේ විතරක් නෙවෙයි මේ කලාපයේ තියෙන හුඟක් රටවල් වලට ඒක පොදුයි. ඉන්දියාවෙන් තමයි හුඟක් රටවල් වලට බෙහෙත් එවලා තින්නේ. ඊට පස්සේ ඉන්දියානු ෆාමකෝපියා එක අපි මේ ළඟදී ගිවිසුමක් ගහලා පිළිගත්ත කියන එක සම්පූර්ණයෙන් වැරදි. ඔබ සොයා බැලුවොතින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කරපු අවසන් වලට නිකුත් කරපු ගයිඩ්ලයින් එක. ඒක 2024 ජූනි මාසේ තමයි ගයිඩ්ලයින් එක අවුට් කරන්නේ. ඒකේ ඒගොල්ලෝ දක්වනවා ඒගොල්ලෝ ওই ෆාමකෝපියා මොනවද පිළිගන්නේ කියන එක. ලංකාවේ පිළිගන්නේ කියන එක. එතකොට ඒ ලිස්ට් එකෙත් ඉන්දියානු ෆාමකෝපියා එක දිනවා 2024 ජූනි වෙනකොට. ඒ කියන්නේ මේ පහුගිය අවුරුදු ගණනාව තුළම ඉන්දියන් ෆාමකෝපියා එක ලංකාවේ පිළිගන්නවා. එතකොට ෆාමකෝපියා කියලා කියන්නේ යම්කිසි ඖෂධයක නම සහ ඒ ඖෂධයේ තියෙන ස්ටෑන්ඩඩ් මොනවද, ඒකේ මොනවද තියෙන, ඒක හදන්නේ කොහොමද, ඒ ඔක්කොම කතන්දරේ තියෙන දේවල් දින ග්‍රන්ථයක් ඒක. ඉතින් ඒවල තියෙන ස්ටෑන්ඩඩ් කියලා තියෙනවා. ඒවල තියෙන ප්‍රමිතියනොත් ඒක සඳහන් වෙනවා. එතකොට දැන් ඇත්තටම මේ ප්‍රශ්නකාරී ඖෂධය ඉන්දියාවේ හැදුවත් ඒගොල්ලෝ US ෆාමකෝපියා තමයි ෆලෝ කරලා තියෙන්නේ. ඒකට අනුව තමයි හදලා තියෙන්නේ. කියන්නේ එක්සත් ජනපද ප්‍රමිතීන්ට අනුව තමයි ඒක හදලා තියෙන්නේ. ඒක නිසා මේක අර ඉන්දියානු ෆාමකෝපියාගෙන් ආපු බෙහෙතක් කියන එකත් වැරදි. ඒ වගේම මේක මේ බලහත්කාරයෙන් අපිට දුන්න කියන එකත් වැරදි. මේ කම්පැනි ලංකාවට අලුතෙන් ආව කියන එකත් වැරදි. ඒව ඇවිල්ලා දේශපාලනික ප්‍රශ්න. ඒ කියන්නේ සමහරට අන්තර්ජාතික දේශපාලනික ප්‍රශ්නත් වෙන්න පුළුවන්. ඒ වගේ මේ වැල් නැතුව ඉන්න ලංකාවේ සමහර දේශපාලඥයන් ගොඩනගන තර්කත් වෙන්න පුළුවන්. ලංකාව හා ඉන්දියාව අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම ලංකාව හා ඉන්දියාව අතර සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔවුන් අපිට ගොඩක් උදව් කරනවා රටක්. අපිට ඕනම වෙලාවක අපි අදිසිම අවස්ථාවල ඉන්දියාවෙන් තමයි උදව් ගන්නෙ. අපිට ආර්ථික ප්‍රශ්නයක් ආවත් පහුගිය දවස්වල අපිට ව්‍යසනකාරී තත්ත්වයක් ආවත් අපි ඉන්දියාවෙන් තමයි උදව් වරන් තියෙන්නේ. නමුත් ඉන්දියාව මම බොහොම වකීමෙන් කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු ආකාරයේ රාජතාන්ත්‍රික බලපෑමක් එහෙම කරලා නැහැ. අපි හිතන උන් එහෙම කරන්නේ නැහැ කියලා. ඒක නිසා ඇත්තටම අපේ විදේශ රටක් සම්බන්ධ මිත්‍ර රටක් සම්බන්ධව මේ වගේ කාරණා මේවා අතිශයින්ම සංවේදී කාරණා. අපි මේ මරණ දෙකක් ගැන අපි පරීක්ෂණ කරනවා. අපි අනිත් පැත්තේ මේ ඖෂධයේ ගුණාත්මක භාවය ගැන පරීක්ෂා කරනවා. මේක එක පැත්තකින් බොහොම සංවේදී කාරණා, අනිත් පැත්තෙන් මේක බොහොම විද්‍යාත්මක කාරණා. එතකොට මේකට මේ දේශපාලනික කාරණා බලෙන් ඇඳලා දාගෙන ඒක පැහැදිලිව පේන එවිඩන්ස් තියෙනවා කමන්නේ. එහෙම නැතුව ඇදලා දාගන්න එක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපි පේනවා විපක්ෂයේ සමහර අයට ඉතින් ওই වගේ දේවල් තමයි ඇදලා දාගන්න පුළුවන් මේ වෙලාවේ. ඒ වුණාට ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අපි කියන මේකට දේශපාලනය කරන්න එපා. මේක එකක් තමයි මේ මරණයට අපි සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි. ඒක ඉතාමත්ම සංවේදී කාරණා. දෙවෙනි එක තමයි අපි මේ රටේ මිනිසුන් ලබා දෙන හැම ඖෂධයක් පිළිබඳව අපි වගකිය යුතුයි. ඒක නිසා තමයි අපි මේ වගේ දේවල් ඉතිහාසෙ මීට ඉස්සෙල්ලා වෙලා තියෙනවා. ඇනෆිලැක්සිස් ෂොක් කියන ඒවා ඕනතරම් වෙලා තියෙනවා. හැමදාම වෙනවා, අදත් වෙනවා. ඒ වගේම ඒවා ඉස්පිරිතාලයක් ඇතුළු වුණාම මේව වළක්ව ගන්නත් ඇත්තටම පුළුවන්.
ඒ සඳහා අවශ්‍ය පහසුකම් හොස්පිටල් වල තියෙනවා. නමුත් ඒ කිසිම වෙලාවක අපි මේ බෙහෙත නවත්තලා පරීක්ෂණ කරන්නේ නැහැ. මේක අපි මේ සාමාන්‍ය ක්‍රියාවලියනොත් එහාට ගිහිල්ලා පරීක්ෂණ පුළුල් කරලා තියෙනවා. ඒක නිසා අපි මේ පරීක්ෂණ විද්‍යාත්මක කරගෙන යමු. නමුත් මම දැක්ක ඇත්තටම ওই සමහර ප්‍රකාශ අපේ සමහර වෘත්තීය සමිති නායකයෝ මේ මෙඩිසින් ගැන දන්න අය කරනවා. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. යම් කිසි කෙනෙක් යම් කිසි සබ්ජෙක්ට් එකක් දන්නේ නැත්නම් අපිට කියලා දෙන්න පුළුවන්. අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් කෙනෙක් යම් දෙයක් දැන ඒ බොරු කියනවා නම් ඒක තක්කඩි කමන්නේ. ඒක අපිට පැහැදිලි කරලා දෙන්න බෑ. අපි ජනතාවට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ තක්කඩිකම් වලට අහු වෙන්න එපා. මේක ඒ වගේම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දින ගුණාත්මක භාවය ගැන ඔබ කිසිසේත්ම බිය වෙන්න එපා. ඒ ගුණාත්මකතාවය අපි උපරිම මට්ටමින් ආරක්ෂා කරනවා. ඒ වගේම සමහරු කියනවා මේ බාල බෙහෙත් කියලා එකක් සම්බන්ධව ඒ මතයක් හදන්න හදනවා. එහෙම අපිට ගෙන හැම බෙහෙතක් ගැනම විධිමත් සොයා බැලීමකින් විධිමත් යාන්ත්‍රණයක් තුළ තමයි මේ බෙහෙත් හැම එකම ගෙන්නන්නේ. එතකොට ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපි වත් කියනවා. ඒ වගේම මුළු ලෝකයේම ලංකාවේ තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ඒක අගයනවා. සහ ඒක හොඳ මොඩල් එකක් විදිහට දකිනවා. ඒක නිසා අපි තමයි ලෝකයේ තියෙන නිදහස් සෞඛ්‍ය ලබා දෙන සෞඛ්‍ය සේවා අතර ඉදිරියෙන් ඉන්නේ. විශේෂයෙන්ම එහි තියෙන ඵලදායීතාවය අතින් ඒක නිසා අපි මේ පිළිබඳ යම් හොසකයක් තියාගන්න එපා. ඇත්තටම මේ අපිට මේ ක්‍රියාවලිය පවා අපි සිද්ධ කරන්නේ මේ අපේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය තියාගන්න. ඒක නිසා අපි සාමාන්‍ය සංවේදී යුතු ආකාරයටත් වඩා ඉදිරියට ගිහිල්ලා මේ ක්‍රියාවලිය සිදු කරන අපි බලමු. අපිට වාර්තා ඒ වාර්තා එනකන් අපි මේ බෙහෙත නවත්තලා තියෙනවා. ඒ වගේම ওই බෙහෙත් 10ක් එක කම්පැනි එකක නවත්තලා තියෙනවා. ඒ 10න් මම හිතන්නේ දෙකක් විතර තමයි අපි අපේ රාජ්‍යාංශයට ගන්න. ඒන් 8ක් විතරම පෞද්ගලික අංශයට ගන්න බෙහෙත්. නමුත් මේ නැවැත්වීම තුල අනිත් එක මතු ගන්න හදන මේ බෙහෙත් හිඟයක් එයි කියලා. එහෙම ගන්න නැහැ. සමගන් 11ක් තියෙන ওই බෙහෙත ගෙන්නන. ඒ නිසා මේ පිළිබඳ කිසිම බෙහෙත් හිඟයක් ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි අනිත් පැත්තෙන් මේ සිදු මරණ සම්බන්ධව ඒක රෝගයකින් මැරුණා එවන් නැත්නම් මේ ඖෂධය නිසා ජීවිතේ නැති වුණත් ඒක කොහොම වුණත් අපි ඒක ඊටම දුක්ඛදායක දෙයක්. මොකද ඒ තරුණ වයසේ පසුවන අය. ඒ නිසා අපි ඒ ගෙවල් වල ඥාතීන්ට අපේ කනගාටු ප්‍රකාශ කරනවා සහ අපි ඒකට උපරිම සාධාරණයක් ඉටු කරනවා. පරීක්ෂණ ක්‍රියාවලියේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා බලලා. කොහොම වුණත් අපි සෑම රෝගියෙකුටම හොඳම සේවයක් ලබා දෙන එක තමයි අපි සෞඛ්‍යමත් ශිල්පිත අපේ වත්. නියෝජ්‍යතුමා සෞඛ්‍ය අංශයට රජයෙන් වෙන් කරන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ ඉන්දියාවට කියලා සමාජ මාධ්‍යවල අපි නිතර මේ දිනවල දකිනවා. මිනිස්සු කියවනවා. එතකොට මේකේ සත්‍යතාවයක් තියනවද? වැඩි මුදලක් ඉන්දියාවට යනවද? අපි දැන් ගත්තාම අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට රුපියල් බිලියන 160ක් 200ක් අතර ප්‍රමාණයක් මේ බෙහෙත් සහ ශල්‍ය උපකරණ ගෙනීමට භාවිත කරන බෙහෙත් සහ ඩිවයිසස් වගේ. එතකොට ඖෂධ වලට යන මුදල ගත්තාම ඖෂධ වලට යන්නේ මේ මුදලෙන් ඇත්තටම 3න් එකක් විතර. මුදල ගත්තාම. ඒතර 3න් දෙකක්ම යන්නේ ওই ඩිවයිසස් සහ ශල්‍ය උපකරණ මිලදී ගැනීමට තමයි යන්නේ. එතකොට අපි ඇත්තටම මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා වගේ අපේ දකුණු ආසියාතික වෙළඳපොලේ ඖෂධ සම්බන්ධයෙන් උඩින්ම ඉන්නේ ඉන්දියාව. නමුත් ওই ඩිවයිසස් සහ ශල්‍ය උපකරණ සම්බන්ධව තාමත් ලෝකයේ හැම කලාපයකම ලීඩින් ඉන්නේ යුරෝපය සහ ඇමරිකාව. අපි ඇත්තටම අපි ගෙන්නන ওই ඩිවයිසස් සහ ශල්‍ය උපකරණ ගත්තාම ඒව වැඩි ප්‍රමාණයක් අපි යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් තමයි මිලදී ගන්න. එතකොට අපි බෙහෙත් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න ඉන්දියාවෙන් වුණා. අපේ මුදල් වැඩි ප්‍රමාණයක් යන්නේ. ඒ වගේම අපි ගන්න මැෂින්ස් ගොඩක් යුරෝපියන් රටවලින් තමයි ගේන්නේ. සහ ජපානයෙන් ගේනවා. චීනෙන් ගේනවා. ජපානය, චීනය, යුරෝපය සහ ඇමරිකාව. ඒක ඉන්දියාවට නෙමෙයි යන්නේ. ඒ රටවල් වලට එකතුවට තමයි යන්නේ. නමුත් අර ඖෂධ සම්බන්ධ වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්නන එක ඇත්ත ගෙන්වනව නෙවෙයි. ඒගොල්ලෝ තමයි බිඩ් කරන්නේ. ලංකාවේ කම්පැනි ගොඩක් ඒගොල්ලොත් එක තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ.